ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ අපතනමා විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසේකර 2025 සඳහා ස්වාමීන් වහන්සේ දුන් ප්‍රොපේතමය වචනය මෙසේ. හිස සිටිනා තැන ශරීරයද සිටිය යුතුය. මා යාඥාවේ යෙදී සිටින අතර ඉතා උස් කන්දක දර්ශනයක් දුටිමි. මෙම කන්ද මුදුනට මා නැගිය යුතු බව ශුද්ධාත්මයන්න් වහන්සේ මගේ ආත්මයට ඒත්තු ගැන්වූසේක. මේ කන්ද කුමක්දැයි මා උන්වහන්සේගෙන් විමසූ විට එය ස්වාමීන් වහන්සේගේ වාසස්ථානය වන සියොන් කන්ද වන බව දේව වචනය තුළින් උන්වහන්සේ මට පෙන්වා දුන්සේක. ඔබ දියා දිවැසිවරයාගේ පොතේ 17 වන පදේ මෙසේ සඳහන් වේ. කෙසේ වෙතත් සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. ඒ ශුද්ධස්ථානයක් වන්නේය. යාකොබ්ගේ වංශයද තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේය යනුයි. මෙහි සඳහන් පරිදි තමන්ගේ ගැලවීම සම්පූර්ණ කරගෙන ශුද්ධකමට පැමිණ තම දිව්‍යමය උරුමය අත්පත් කරගන්නේ සමහර දෙනෙක් පමණි. යාකොබ්ගේ වංශයෙන් සංකේතවත් වන අන්ධකාර රාජ්‍යයෙන් ගලවනු ලැබූ සභාවට විශුද්ධීකරණය තුළින් ශුද්ධකමට පැමිණ තම දිව්‍යමය උරුමය වූ මහිමවත් ජීවනයට නොහොත් දේව රාජ්‍යයට ඇතුළු වීමට ස්වාමීන් වහන්සේ ඇරයුම් කරන සේක. මන්ද උන්වහන්සේගේ පැමිණීම ළඟය. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටපල්ලා යයි උන්වහන්සේ අණ කරන සේක. අපවිත්‍ර දෙයට අත නොගසා සිටපල්ලායි උන්වහන්සේ සභාවට අණ කරන සේක. මෙම වෙන්වීම ලෝකෙන් පමණක් නොව ව්‍යාජ සභාවෙන්ද වෙන්වීමකි. දේව භක්තියේ වේශය දරන නමුත් එහි බලය එපා කළ අයගෙන් අහක් වන්න. දේව වචනයට ඉහළින් සභා සම්ප්‍රදාය උසස් කරන තැන්වලින් ඉවත් වෙන්. නුඹලා මා වෙත පැමිණ මාගේ රහස්ථානයෙහි කාලය ගත කරමින් මාගෙන් ඉගෙන ගනිල්ලායි ස්වාමින් වහන්සේ තම දරුවන්ට තමන් වහන්සේට තවත් සමීප වන ලෙස ආරාධනා කරනසේ. ඔබට ව්‍යාජ අනන්‍යතාවයක් දෙන අඩයාලම් සහ ලේබලයන් ඉවත් කරන්නයි ස්වාමින් වහන්සේ අණ කරනසේක. සභාව තුළම මෙවැනි ව්‍යාජ නාම ලේබලයන් එමටයි. මගේ දරුවන්ගේ අනන්‍යතාවය පැවතිය යුත්තේ මා තුළ පමණකි. ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස් වහන්සේය. ඔබට මාගේ මහිමයට හා තේජසට ඇතුළු විය හැක්කේ ක්‍රිස්තු අනන්‍යතාවය තුළ පමණක් බව ඒත්තු ගන්නයි ස්වාමින් වහන්සේ කියනසේක. මාගේ මනාලිය නම් සභාව මහිමවත් වීම මගේ අභිප්‍රාය සහ ආශාවයි. මා තුළ ස්වර්ගීය ස්ථානවල හිඳවනු ලැබ මා සමග වැජබෙන්නයි ස්වාමීන් වහන්සේ තම මනාලියට ඇරයුම් කරයි. ලකුණු පුදුම හා හාස්කම් තුළද දිව්‍යමය සෞභාග්‍ය තුළද ඔබ මාගේ මහිමය විදහා දක්වනු දැකීමට මා කැමැත්තෙමි. ඔබගේ ලෝකාකාර ජීවිත ආශ්චර්යමත් කිරීමට ඔබගේ වතුර මුද්‍රික පානය බවට පත් කිරීමට මා බලා සිටිමි. මාගේ වචනය අදහා ගනිමින් ශුද්ධාත්ම දීමනා තුළ ඔබ ක්‍රියාත්මක වනු දැකීමට මා ආශා කරමි. ඔබ සූදානම් දැයි ස්වාමීන් වහන්සේ අසනසේක. මෙහි නැගී වරෙන්න මා දකින ලෙස දකින් ලෞකික දෘෂ්ටියෙන් මිදි ආත්මික දෘෂ්ටියෙන් බලන්නයි ස්වාමීන් වහන්සේ අණ කරනසේක. ඔබ සිහින දර්ශන හා ප්‍රපේතමය වචනය ලබනවාට මම කැමැත්තෙමි. ඒවා සුළු කොට නොසිතා සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගන්න. ඔබට මා පෙන්වීමට කැමැති තව බොහෝ දේ ඇත. ඒ දේවල් ඔබේ භෞතික ඇසට නොපෙනේ. ඔබේ භෞතික කන්වලට නෑසේ. මනුෂ්‍ය මනසටද ග්‍රහණය කරගත නොහැකියයි උන්වහන්සේ කියනසේක. ඔබලාගේ ආගමික මානසිකත්වයෙන් ඉවත් පැන්නයි ස්වාමීන් වහන්සේ අණ කරනසේක.
ආගම නම් ව්‍යවස්ථාවය. එය යහපත හා නපුර දැනගැනීමේ ගසින් කෑම. එය ඔබට මරණය ගෙන දෙ. ආගම අතහැර දේව රාජ්‍යයේ මානසිකත්වයට ඇතුළු වන්න. මා ආවේ දේව රාජ්‍ය ප්‍රකාශ කරමින්ය. ආගමික පරිසිවරුන් මගෙන් සරදම් ලැබූහ. එබැවින් ඔවුන් මෙන් නොවන්න. මාගේ රාජ්‍ය දිව්‍යමය ජීවනය හා දිව්‍යමය පාලනය පිළිබිඹු කරයි. එබැවින් මාගේ ප්‍රඥාව වන ජීවන වෘක්ෂයෙන් කමින් මාගේ ජීවනයට ඇතුළු වන්න. මා තුළ වූ යහපත් දේද ඉතා යහපත් දේද දැනගන්න. මාගේ ආත්මයාණන් විසින් ගෙන යනු ලබන්න. එවිට ඔබ මාගේ දරුවෝ වන්නහොය. මක් නිසාද මැවිල්ල දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටින බැවිනි. දැන් එයට කාලය පැමිණ ඇත. ඉතින් පරණ දේ පස කළා. මගේ නව ක්‍රියාවලියට දායක වන්නයි ස්වාමීන් වහන්සේ යන කරන සේක. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හටගනු ඇත. නුඹලා එය නොදක්නහුද? මා මාගේ පූර්වගාමීන් මාගේ රාජ්‍ය පැමිණවීම සඳහා ආලේප කරන්නේ. ඔව්හු ඔබලා මාගේ දෙවන පැමිණීම සඳහා සූදානම් කරන්නහුයි. මෙතෙක් ඔබලා ගැලවීමේ සුභාරංචිය ප්‍රකාශ කරමින් මනුෂ්‍යයන් සභාව තුළට ගෙනාහ. දැන් ඔබ පිටතට ගොස් දේව රාජ්‍යයේ සුභාසන ප්‍රකාශ කරමින් දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති හා සංස්කෘතිය ඔබ ඉන්නා සමාජය තුළ ස්ථාපිත කරන්න. එවිට මම ඔබ තුළින් මාගේ මහිමය එම ස්ථානවල ප්‍රකාශ වීමට සලස්වන්නෙමි. එනම් ඔබ නිවසේ, සේවාස්ථානයේ, වෙළඳ පොලේ හා රංගන ශාලාවේ කිසිදාක සභාවකට ඇතුළු නොවූ අය අතර මාගේ මහිමය විදහා දක්වන්නේ. මේ සඳහා මා ඔබ ආලේප කරන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක. එමෙන්ම මා මාගේ සෙනග එක හිසක් යටතේ එක් කරන්නේ. මන් දැත්තේ එක සභාවකි. එය නම් ක්‍රිස්තුස් වහන්සේ හිස වන සභාවයි. ඉතින් මෙතෙක් කල ඔබ තුළ පුරවාගත් යහපත් ලෙස ඔබ සැලකූ දෙයි ඔබව හිස්කොට මා ඔබට ලබා දීමට කැමැති අනර්ගතම දෙයින් එනම් මාගේම ශුද්ධාත්මයාණන්ගෙන් ඔබව පිරවීමට මට ඉඩ දෙන්නයි ස්වාමින් වහන්සේ යන කරන සේක. සභාවේ හා ලෝක ඉතිහාසයේ මාගේ උත්කෘෂ්ඨම වූ මෙහෙයුමට සහකාරයන් වීමට සූදානම් වන්නයි ස්වාමින් වහන්සේ වදාරන සේක. එනම් මාංශමය සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි ජෝවෙල් දිවැසිවරයා කී අයුරින්ය. ඉතින් ඔබගේ සීමාවන් අභිබවා යාමට ඔබව බලගැන්වීමට මාගේ ආත්මයාණන්ට ඉඩ දෙන්නයි ස්වාමීන් වහන්සේ යන කරන සේක. වඩා කීකරු බයනුත් වෙවුළුමෙනුත් නුඹලාගේ ගැලවීම සම්පූර්ණ කර ගනිල්ලා. මක් නිසාද තමන් වහන්සේගේ යහපත් කැමැත්ත අනුව කැමැති වෙන්ට වැඩ කරන්නත් නුඹලා තුළ ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේමය. ඉතින් සහෝදර සහෝදරියනි මනමාලයා එනතුරු බලා සිටි ප්‍රඥාවන්ත කන්‍යාවන් මෙන් ශුද්ධාත්මයාණන් නැමැති තෛලය අප ප්‍රාණය නම් භාජනය පුරවාගෙන සිටි. ඔබ සැමට දේවාශීර්වාද පතමි. ආමෙන්.